මේ දවසල වෛරම ටොපික් එක තමයි සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවයක් ගිහිල්ලා තමන්ට වෙච්ච අසාධාරණය ගැන කලස් නයිට්ක වෙලා ස්ටේජ් එකේදී මයිකයෙන් කතා කරලා කියන එක. ඉතිං මේ සිද්ධිය සත්‍ය අසත්‍යතාවය ගැන හොයන්නවත් ඒ ගැන කියන්නවත් නෙමෙයි මේ වීඩියෝ එක. මේ සිද්ධිය ගොුණු කරගෙන ගොඩ නැගුණු විශාල සමාජ කතිකාවතකට උත්තර දෙන්න තමයි අද මේ වීඩියෝ එක් කරන්නේ. ඒ මොකක්ද ජෙන්සී එක ප්‍රශ්න විසඳන ආකාරය හරිද වැරදිද කියන එක. මේ සිද්ධිය පාදක් කරගෙන ගොඩක් අය පිල් දෙකට බෙදිල තර්ක කරගන්න පටන් අරගෙන තියෙනවා. කට්ටියක් යනිති බහුතරයම්ම කියනවා මේ සිසුවේ කරපුද ඉතාම නිවැරදි හොඳ කන්ෆිඩන්ස එකක් තියෙනවා තමන්ට අසාධාරණයක් වුණා හරි ස්ටේජ් එක නැගල ඒ ගැන තමන්ට කිව්ව කියලා. ඒ වගේම ටිකක් වයස මුහකරගේ වැඩිහිටිය අය බහුතරයක් ජෙන් ඇල්ෆයික හරි ජෙන් ඇල්ෆයික කියනවා මේ සිසුවේ මේ කරපුදේ ටිකක් කලබලකාරී වැඩි එයා කලබල වුණා වැඩි සංවේදී වුණා වැඩි මේ සිද්ධිය මීට වඩා හොඳ විදිහකට විසඳ ගන්න තිබුණා ඒත් එයා ගිහිල්ලා මුළු ඉස්කෝලෙම නමත් කැත කල්ලා විදුහල්පතිවත් අපහසුතාවයට පත් කල්ලා මේ වැඩේ වර්චස් එකක් කරා කියලා. ඉතින් මොකක්ද මේ තර්ක දෙකින් හරි මේ තර්ක දෙකම පැත්තකින් තියලා තව ටිකක් කමෙන්ට්ස් බලද්දී අපිට තව කමෙන්ට් ජාතියක් හම්බුවෙනවා. ඉස්සර මගේ ළමයන් ස්පෝර්ට්ස් කර මේ වගේම සම්මාන දිනුවා. හැබැයි සමහර අවස්ථාවලදී යාටත් මේ වගේම සිදුවීම් වලට මුහුණ දෙන්න වුණා. මගේ ළමයට ඒ වගේ කන්ෆිඩන්ට් ලෙවල් එකක් තිබ්බනම් අද ඒ ළමයට ඒ සම්මානය හම්බ වෙන්න තිබ්බා. ඉතින් මේ වගේ කමෙන්ට්ස් වලින් තේරෙන්නේ දැන් ජෙන් ඇල්ෆයික කිව්ව විදිහට හරීම සාමකාමීව ගිහිල්ලා අනේ මැඩම් මට මෙහෙම දෙයක් වුණා කියලා කතා කළා මේ සිද්ධිය විසඳ ගන්න කියානම් මේ සිද්ධි කවදාවත් විසඳෙන්නේ නැහැ කියලා. මොකද ළමෙක් ඇවිල්ලා මට සම්මානයක් ලැබුණේ නැහැ කියද්දි ඒක වැඩි කන්සිඩර් කරන්න දෙයක් නෙවෙයි කියලා ටිකක් ගන්නෙ. ඒ වුණාට මේ ළමයා මොලේ කල්පනා කරලා ස්ටේජ් එකට නැගලා මට මේ වගේ අසාධාරණයක් වුණා කියලා හැමෝටම ඇහෙන්න කියද්දි කාටද පුළුවන් මේක නොසලකා ඉන්න? දැන් මුළු ලංකාවෙම මේක වෛරල්ම ටොපික් එක වෙලා ඉවරයි. ඒකනේ අපිත් මේ ගැන කතා කරන්නේ. අපි මේ ගැන කතා කරන්නත් දන්නේ ඒ සිසුවිය බය නැතුව ගිහිල්ලා ඒ ගැන කතා කරපු හන්දා. මේක තමයි ජෙන්සී එකේ ලක්ෂණය. එයාලට ප්‍රශ්නයක් තිබුණොත් එයාලා ප්‍රශ්නය මුළු ලෝකෙටම කියනවා මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ සමාජයේ කවුරු හරි කෙනෙක් Tamanට මේකට උත්තරයක් දෙයි කියලා. ඇත්තටම ප්‍රශ්නයක් විසඳ ගන්න තියෙන සාර්ථක ක්‍රමයක් තමයි මේක. Tamanගේ ප්‍රශ්නේ හැමෝටම කියන එක. හංගන් ඉන්නේ නැතුව. ජෙන් C එක ඉතාම නිවැරදි කියලා කියන්න පුළුවන්. මොකද කියනවනම් දැන් අපි හිතමු මේ ළමයා මේක කිව්වේ නැහැ. මේක බයේ ස්ටේජ් එකට නැග්ගෙත් නැහැ. ඉතින් මේක ඉස්කෝලෙන් විසඳුවෙත් නැහැ. සමහර විට මේ සිසුවිය ළඟදිම බෙල්ල වල දාගන්න තිබ්බා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ පාසලේ කීර්ති නාමයට? අපි දන්නේ නැහැ මේ සිද්ධියේදී විදුහල්පති හරිද ළමයා හරිද නැත්නම් වෙන මොකක්ම හරි සිද්ධියක්ද වෙලා තියෙන්නේ. ඒව නෙමෙයි මෙතන මාතෘකාව. ජෙන් C එක ප්‍රශ්න විසඳන ආකාරය. ජෙන් C එක ප්‍රශ්න විසඳන ආකාරය හරි. Tamanට ප්‍රශ්නයක් තියෙනවනේ ඒ ප්‍රශ්න ගැන අනිත් අය දැනගන්න ඕනේ. මොකද එතකොට තමයි ගොඩක් අයට ඒ ප්‍රශ්නෙට Tamanට විසඳුම් දෙන්න පුළුවන්.